ආයුෂ බොහෝ වේවා. වෘෂභ ලග්නය මේ නොවැම්බර් මාසයේ. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ ජීවිතය පිළිබඳව එක් කාරණයක් දැනගන්න මගින් මාව ෆලෝ කරන්න, මේ වීඩියෝ එක ලයික් කරන්න. ඔයාලට දැනගන්න අවශ්‍ය ගැටලුව කියන්නේ මොකක්ද දැනගන්න අවශ්‍ය කාරණාව. ඒක දාන්න මේ විවාහ සම්බන්ධයෙන් හරි ඔයාගේ රැකියාව විදේශගත වීම ඒවා එක් කාරණයක් දාන්න. එක් කාරණයක් දාලා ඔයාගේ විස්තරය දාන්න උපන් දිනේ උපන් වෙනව ලග්නේ. ඊට අමතරව ඔයාලට මාත් එක්ක WhatsApp කරා සම්බන්ධ වෙලා සම්පූර්ණ පරීක්ෂාවක් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට කොළ නැහැ, PDF නැහැ, ඒවා ලැබෙන්නේ නැහැ. දවසින් ගන්න බෑ, පැය දෙකෙන් පැය 24න් එහෙම ගන්න බෑ. දවස් 3ක් 4ක වගේ කාලයක් යනවා. ඔයාලට ගන්න පුළුවන්. මේ විදිහටම වොයිස් කියන්නේ ඔඩියෝ ක්ලිප් එකක් ගන්න පුළුවන්. සම්පූර්ණ ඔයාගේ ජීවිතය ගෙවෙන්නේ කොහොමද මේ දවස්වලට මේක ඔයාලට වෙන්න පුළුවන්. මේකෙන් මේ ආරක්ෂා වෙන්න මෙහෙම කියලා ඔයාලට විවාහය ඔයාගේ අනාගතයේ දියුණුවක් තියෙනවද? ලෙඩ රෝග හැදෙන්නේ කොයි කාලෙද? අන්න ඒවා ඔක්කොම සියල්ලම ඔයාලට සාමාන්‍ය විනාඩි 40ක විතර ක්ලිප් එකක් ගන්න පුළුවන්. හරිද? එතකොට ඒකත් අර කෙනාට වඩා අඩු වෙන්නේ වැඩි වෙනවා. කියන්නේ සමහරක් අයට ගොඩාක් ඒක විනාඩි 40 විනාඩි 50 වුණත් වෙන්න පුළුවන්. ඒකනොත් එහෙම ලබා ගන්න පුළුවන්. එහෙම අවශ්‍යයි මාතේ WhatsApp හරහා සම්බන්ධ වෙන්න. එතකොට ඔයාගේ විවාහය පිළිබඳ විවාහය දෙතරීමක් තියෙනවද? ප්‍රශ්න ගැටලු කොයි කාලෙද? විවාහ දෝෂ මේවා වෙන්නේ කොයි කාලෙද දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වහලා හිත රිදෙයි කියලා එහෙම නෙමෙයි. සියල්ල මේ ලුණු ඇඹුල් ඇතුව සිංහලෙන් ඔයා කවුද කියලා ඔයාට දැනගෙන ඔයා කරලා තියෙන වැරදි ඒ ඔක්කොම ඔයාට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාට මේ ප්‍රශ්නයක් ගැටලුවක් එහෙම නැහැ. ඔයාට ඒක වෙන දේ මේ ආකාරයෙන් වහන්න නැතුව කෙලින්ම කියනවා. ඒක දැනගන්න පුළුවන්. හරි. එතකොට අපි බලමු වෘෂභ ලග්නේ කොහොමද කියලා. මතක තියාගන්න මේ මාසේ ආදරය කරන, කියන්නේ ප්‍රේමය කරන එක, ප්‍රේම කරන අය ඉතා ප්‍රවේශම් වෙන්න ආදර සම්බන්ධතා කැඩීම් විදීම් වලට ලක් වෙනවා. තේරුණාද? ඒකින්ද ඉතා කල්පනාවෙන් ඒ පිළිබඳව අවධානය දෙන්න. ගැළපෙන්නේ නැති වචන කියවෙයි, ගැළපෙන්නේ නැති මේ එක එක දේවල් සිද්ධීන් වෙයි. ඒකින්ද ඒවට ඉඩ දෙන්න. දැන් ඔයා දන්නවනේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්, අපේ ආදරයේ ප්‍රශ්නයක් බාධාවක් ඉන්න පුළුවන්. ආයි කොටින්ම කිව්වොත් අනියම් සමගතා පවා ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙනත් අය තමන්ගේ ජීවිතේට එන්න පුළුවන්. එතකොට ඒකක් වෙන්නේ කාලෙට. හොඳට බලන්නකෝ අපේ අහලා දැකලා නැද්ද කවුරු හරි ගමේ නෑදෑයෝ යාළුවෝ අතර බලන්නකෝ අර දෙන්න හොඳට හිටියා. අනේ අර කෙල්ල මේ වෙන කොල්ලෙක් එක්ක මේ සම්බන්ධයක් ඇති කරගෙන කොච්චර අවුරුදුත් දැන් 3-4ක් හොඳට හිටියානේ. මේ කොල්ලා අර කෙල්ල අතහැරලා ගිහිල්ලානේ. මේ අවුරුදු 2ක් හිටියා 5ක් හිටියානේ කියලා අහලා තිනවනේ. ඒක තමයි වැඩි. ඒ කියන්නේ විවාහයක් වුණා, සමතාවයක් වුණා, මාසයක් දෙකක් අවුරුද්දක් අවුරුදු 5ක් අවුරුදු 10ක් එක විදිහට තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම කියලා ඔයා හිතමු දෙක සාර්ථකයි කියලා. කවදාවත් එහෙම වෙන්නේ නෑ. එහෙම කියන්න බෑ. ඔයාගේ විවාහය වගේ ආදරේ සාර්ථකයි කියලා කියන්න බෑ. විවාහය කියන්න පුළුවන් අවුරුදු 50ක් විතර ගිහිල්ලා 40ක් විතර ගිහිල්ලා ස්වාභාවිකවම එකයි නිය දෙන්න ඕන. අයින් නැති වෙන්න ඕන. මේ ලෝකේ යන්න ඕන. ස්වාභාවික වෙන්න ඕන. එතකොට කියන්න පුළුවන් මෙච්චර අවුරුදු ගාණක් හිටියා මම මෙහෙමයි කියලා. එහෙම නැතුව ආදර සම්බන්ධතාවයක් කවදාවත් අපිට කියන්න බෑ. ඒකින්ද කවුරු හිතන් ඉන්නවනම් මෙච්චර කාලයක් මම මෙයාත් එක්ක හිටියා මෙයා එහෙම නෑ. මේ වෙලාව ආවට පස්සේ සම්පූර්ණ මනුස්සයා වෙනස් වෙනවා. ඒකට ආදරය පිළිබඳව අත්දැකීම් ඇති හිතා ගන්න බැරි විදිහට වෙනස් වුණානේ. අන්න ඒක තමයි වැඩි. ඒකින්ද දෙවනි එකත් එහෙම නැති වෙන්න අනිවාර්යෙන් දෙන්නට දෙන්න ගැළපෙනවද, විවාහයක් දක්වා සුදුසුයිද කියලා දෙන්නගේ හඳහන් දෙක අරන් පොරොන්දම් බලාගන්න. මම කියන්නම් ඒක දිගටම කරන්න ඕනද? දැන් මෙන්න මේ ගැටලු තියෙනවා. දිගටම ගියොත් අවුලක් නැහැ. මෙන්න මේ අවුරුදු 10ක් ගිහලා මෙන්න මේ ප්‍රශ්නෙනවා කියලා කියන්නම්. ඒක දෙවෙනි එකටත් වෙන්න දෙන්න එපා. මොකද මිනිස්සු ඔයත් එහෙමයි මාත් එහෙමයි. මේ සමාජයට අපි දෙන්නේ 10%යි නැත්තම් 15යි. ඔයා දෙනවද? දැන් මම ගැන මම දෙන්නේ දැන් ඔයාලා බලන ඔයාලා දැනගන්න ඕන ටික විතරනේ. ඔයත් එහෙමනේ. ඔයාගේ පෙම්මතියට පෙම්මතාට අම්මට තාත්තට බෙදලා නෙවෙයිද කරුණු දෙන්නේ. නන්දර මාමාට දැන් අකිල කියලා යාළුවෙක් ඉන්නවා. තුෂාර කියලා යාළුවෙක් ඉන්නවා. එතකොට අකිලට කියන හැමදේම ඔයා ගැන තුෂාරට කියලා තියෙනවා. අකිල
ඔයා ගැන දන්න හැමදේම තුෂාර දන්නවද නෑ නේද? අන්න එහෙම තමයි මිනිස්සු. දෙන්නේ ඇත්ත මනුස්සයා ඉන්නේ තමන් ළඟ. ඒක දන්නේ තමන් විතරයි. ඒක එළියට දෙන්නේ නෑ. සාර්ථක සමර්ථතාවයක් සාර්ථක විවාහයකට යන්න නම් ඒ පුද්ගලයාව අඳුර ගන්න ඕන. නැත්තම් අපිට කියන්න බෑනේ කොයි මොහොතේ වෙනස් වෙයිද මොනවා කරයිද මෙහෙම මේද එහෙම. ඒක තමයි කියන්නේ. ඒක කාලා බලලා මේ ක්‍රියාවෙන් මලක් ගෙනල්ලා දුන්නට ආදරෙන් වැළඳගත්තට කියන්න එපා. එහෙම බෑ. ඒක තමයි ඇත්ත. අපි කියන බොරු කියන්න ඕනේ නැහැ මේ ඇත්ත කතා කරන්න ඕනේ. ඇත්ත මේ වෙන දේවල් මේ ලෝකෙ ඒ තමයි වැඩි. එතකොට ඒ ඇතුළාන්තය බලන්න පුළුවන් තමන්ගේ පොරොන්දම් දෙන්නගෙම බලන්න පුළුවන් පොරොන්දම් පරීක්ෂාවක්. දැන් බාහිර ආබාධයක් තියෙනවා කියලා හිතන්නකො. දැන් මේක දිග වැඩි වෙයි ආදර සම්බන්ධතා ගැන කියනකොට. බාහිර ආබාධයක් තියෙන කෙනෙක් එක්ක ඔයාට ආබාධයක් නැත්තම් ඔයා සමර්ථතාවය පවත්වනවද? ඇයි ගැලපෙන්නේ හරියන්නේ විවාහයට යන්න බෑ කියලා තේරෙනවා. හරිද? ඒකනේ සම්බන්ධතාවය පවත්වන්නේ නැත්තේ. එතකොට ඇතුළත අන්න අර විදිහට විවාහ දෝෂ ප්‍රශ්න තියෙනවා. මේ දෝෂ ප්‍රශ්න කියන බලෙන් ගත්තේව දියාගත්තේව නෙවෙයි අපේ කර්මයක් එක්ක කර්මානුකූල මේ රූපව ඇති වෙන ඒවා. එහෙම තියෙනවනම් අන්න අර බාහිර ආබාධය හා සමානයි. ඒ ආබාධයක් තියෙනකොට විවාහ ජීවිතේ සාර්ථක නැහැ වගේ තමයි අර ප්‍රශ්න ගැටලුවක් ඇති වෙන එක කවද කොයි වෙලාවකට එළියට එනවා. තේරුණා? භාගයක් අහලා කමෙන්ට් කරන්න එපා. භාගයක් බලලා කමෙන්ට් කරන්න එපා. සම්පූර්ණ බලලා මේ අර ඕන්න ටි කමෙන්ට් දාන මම නම් ඒව ගණන් ගන්නෑ මම બ્લોක් කරනවා. හරිද? එහෙම දාන්න සම්පූර්ණ අහලා. ඒක ඉක්මනට කියමු මේකට කාලය ගත්ත වෙලෙ මානසික පීඩාව වැඩි වෙනවා. තමන්ගේ එදිනදා කටයුතුවත් කරගන්න බැරි වෙනවා මේ ආදර සම්බන්ධ ප්‍රශ්න ආවට පස්සේ. ඉගෙනීමේ අයත් එහෙමයි ඉගෙනීම පැත්තට ගත්තාම ඉගෙනීමේ නියුතු අයට නිකන් කම්මැලිකම එපා වීම මේ වගේ කාලයක් දැනෙයි. ඒතර අතාරින්න එපා. තමන්ට මොන හරි දෙයක් කරගන්න ඕන නම් තමන්ට විභාගයක් තියෙනවා නම් ඉස්කෝලේ යන දරුවෙක් නම් කරුණාකරලා උනන්දු වෙන්න දෙමව්පියෝ විදිහට දරුවෝ මේ පැත්තට දාන්න බලන්න. එහෙම තමයි මිනිස්සු වෙනස් වෙනවා. මම අර කිව්වේ කවදාවත් කිසිම කෙනෙක්ගෙන් ඔයාට එයා හම්බෙච්ච පළවෙනි දවසේ ඉදී කියලා හිතන්න එපා. තමන් පටන් ගත්ත වැඩක් කවදාවත් පටන් ගත්ත විදිහටම තියෙයි කියලා හිතන්න එපා. එහෙම වෙන්නේ නෑ මේ ලෝකෙ. තේරුණාද? ඒක හැටි. තේරුම් ගන්න. හරිද? එතකොට තනියෙන් තීරණ ගන්න කාලයක් තනියෙන් ගන්නවා අනිත් අයගේ උපදෙස් ගන්න. ගෙදර අම්මා තාත්තා බිහිඳු ස්වාමිපුරුෂයා කිව්වත් ගණන් ගන්න නැති කාලයක්. ව්‍යාපාර සඳහා ඉතාම සුබ කාලයක් මතක තියාගන්න. නියමයි මරු ආදායම ඩබල් කරගන්න පුළුවන්. මොනවා හරි Tamanට පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න කියලා හිතමුත් එහෙම ඒක අනිවාර්යෙන් කරන්න. මෙහෙමයි. ඔයාට ගැළපෙන ඒවා තියෙනවා දැන් සමහරක් අපි හිතන්නේ ඔයා කාසෙල්ලයක් කරනවා කියලා. ඒකට ඔයා බලන්නේ මේ ලොකුම ඒවා මේවා කරන්නේ. එහෙම නෑ. ඔයාට තැනක් තියෙනවා නම් ඔයා ලොකු බිස්නස් එකක් කරා පොඩි ඔයාට පුළුවන් නම් ඒ කියන්නේ මෙහෙමයි. මේ අවස්ථාවේ වඩේ කරත්ත පහක් මිනිස්සු දාලා දාන්න ඒකත් බිස්නස් එකක්. අර කවදාවත් ඒක හිතන්න එපා. Tamanට ඉස්සලා අඳුර ගන්න ඕන මේවා හරියනවද මේවා හරියනවද. ඒක තමන්ට හරියන දේවල් තියෙනවා. මිනි පෙට්ටි සාප්පුව අපි දාන්න try කරනවද? නෑනේ. ඒකට දාලා දිනවනේ. ඒක හරියමයි. එහෙම තමයි වැඩි. හරිද? එතකොට අලුත් ආයෝජන සඳහා හොඳ ඕනෑම දෙයකට මේ ආයෝජනය කරන්න ප්‍රශ්නයක් නැහැ. විදේශ ගත වෙන අයට සුළු බාධා ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. විදේශ ගත වෙන්න පුළුවන්. මතක තියාගන්න හැමෝටම විදේශ ගත වෙන්න බෑ. හරිද? හැමෝම ලස්සනයිද? හැමෝම සුදුයිද? හැමෝම කළුයිද? හැමෝගේම කොණ්ඩේ පැහෙන්නේ නැද්ද? හැමෝගේ කොණ්ඩේ පැහෙනවද? කොණ්ඩේ දිගයිද? හැමෝගේම කොණ්ඩේ කොටයිද? හැමෝම විභාග පාස් වෙනවද? නෑනේ. එතකොට අරකට වීම තමයි සරලව තීරුම් ගන්න. යාළුවා ගියාට මට යන්න බෑ. මල්ලි ගියාට අයියට බෑ. ඒක තමයි වැඩි. අරන් ඇවිල්ලා තියෙන්නේ මොනවද? මේ ජීවිතේ කියන්නේ මොනවද? එම් බෙදන් හැමෝම කියනවා මම කියන වීඩියෝ එකක් කරන්නේ මේ දෛවය වෙනස් කරන්න පුළුවන් කියලා. දෛවය වෙනස් කරන්න පුළුවන් දෙයක් දෛවයේ තිබ්බොත්. වෙනස් කරන්න බැරි දේවල් දෛවයේ තිබ්බොත් වෙනස් කරන්න බෑ. උදාහරණයක් එක්ක මම ඒක පැහැදිලි කරලා කියනවා. මම ෆලෝ කරලා තියාගන්න මේකට කාලය ගියා වැඩි. මානසික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය රෝගාබාධ තියෙන්න පුළුවන්. රැකියාව සම්බන්ධයෙන් සුබ දේවල් අහන්න පුළුවන් ගැටලුවක් නැහැ. පෞල් ජීවිතයේ ප්‍රශ්න ගැටලුවක් තියෙන්න පුළුවන්. කරුණා කරලා පෞල් ජීවිතයේ ප්‍රශ්න ගැටලු කළමනාකරණය කරගන්න බලන්න. Tamanta විවාහය කැඩීම බිඳීමක් තියෙනවද කියලා කලින් බලාගෙන දැනගෙන ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම පිළියම් කරගන්න. විවාහ ප්‍රමාද වෙන අයටත් එහෙමයි. සමහරක් අයට හැමෝටම විවාහය කියන එක හරියන්නේ නැහැ. තේරුණාද? හැමෝටම විවාහවල ඉන්න බෑ. ඒක තමයි වැඩි. ඒකින්ද